හෙලෝ යාළුවනේ කොහොමද? අද අපි බලන්න යන්නේ 2020 තිරගත වූ සෙන්ටිග්‍රේඩ් කියන කතාව ගැනයි. මේ කතාව සත්‍ය කතාවක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විවාහ යුවල ගමනක් ගිහින් එනකොට හිම කොනාටුවක් නිසා වාහනේ නතර කරනවා. ඉතින් ඒක නිසා මේ දෙන්න වාහනේ ඇතුළෙම නිදා ගන්නවා. පහවදා උදේ බලනකොට මේගොල්ලන්ගේ වාහනය හිම වලින් වැහිලා. ඒගොල්ලන්ට එළියට යන්න කිසිම විදියක් නැහැ. උදව් කරන්නත් කවුරුත් නැහැ. ඉතින් මේගොල්ලන්ට බේරෙන්න පුළුවන් වුණාද? ඉතින් ඉස්සරට මොකද්ද වෙන්නේ කියලා බලන්න අපි යමු ෆිල්ම් එක බලන්න. මේ කතාව පටන් ගන්නේ 2002 අවුරුද්දේ. අපිට පෙන්වන්නේ නයෝමි කියන තරුණිය SUV වර්ගයේ වාහනයක් ඇතුලේ ඉන්න ඇටි. ඇය සමග ඉන්නේ ඇගේ සැමියා වන මැතේව්. නයෝමිට පේනවා ඔවුන්ගේ වාහනේ වටේටම හිම ගොඩ වෙලා කියලා. ඇය හිම අයින් කරලා දොර අරින්න ඇදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ වෙද්දි මැතේව්ටත් ඇහැරෙනවා. ඔහු වාහනේ පණ ගන්වන්න ඇදුවත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. උදව්වට කෙනෙකුට කතා කරන්නවත් ඔවුන්ගේ ෆෝන් වල සිග්නල් නැහැ. ඔවුන්ගේ වාහනේ හිමෙන් වැහිලා නිසා දොරවල් අරගන්නත් බෑ. ඇත්තටම ඔවුන් ඊට කලින් රෑ හෝටලයක් හොයාගෙන මේ පාරේ යනකොට හිම කොනාටුව පටන් අරන්. ඒ නිසා මැතේව් වාහනේ පැත්තකට කරලා නවත්තලා තියෙනවා. ඔවුන් දෙදෙනාම නිදාගත්ත එක තමයි ඔවුන්ට වෙච්ච ලොකම වැරද්ද. දැන් ඇහැරෙනකොට වාහනේ මුලමනින්ම හිමෙන් වැහිලා. එළියේ කුණාටුව නැවතිලාද නැද්ද කියලාවත් ඔවුන් දන්නේ නැහැ. තවද මාස 8ක ගැබිනියක් වන නයෝමිගේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරෙන්නේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙන නිසායි. ඒත් කොයි මොහොතක හෝ පාරේ යන කෙනෙක් ඔවුන්ගේ වාහනේ දැකලා ඔවුන්ව බේරගනීවි කියලා ඔවුන් දෙදෙනාටම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒත් ඔවුන් දන්නේ නැහැ එළිය දැන් කිසිම පාරක් ඉතිරි වෙලා නැහැ. මුළු පාරම හිමෙන් වැහිලා. ඒ වගේම කුණාටුව තවමත් අවසන් වෙලා නැහැ. ඔවුන් ළඟ කෑම තොගයක් තියෙනවා. ඔවුන් ඒක කොටස් වලට බෙදාගන්නේ කෑම අඩු කරලා. පුළුවන් තරම් දවස් ගණනක් ඒකෙන් ජීවත් වෙන්නයි. ඔවුන්ට තියෙන්නේ දවස් 12කට ඇති වෙන්න කෑම විතරයි. තව වතුර බෝතල් දෙකකුත් තියෙනවා. වාහනේ වීදුරුව කඩලා එළියට ගියොත් ඉස්සරහට යන්න පාරක් නැත්නම් දෙදෙනාම සීතලෙන් මැරෙන්න පුළුවන් නිසා මැතෙව් ඒ අවදානම ගන්න කැමති වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා නයෝමි කැමිනි මවක් බව. මෙහෙම දවස් 3ක් වාහනේ ඇතුලේ ගත වෙනවා. ඒත් කිසිම කෙනෙක් ඔවුන් ළඟින් යන්නේ නැහැ. කෑම වතුර සහ හිටිපන්දමක් තියෙන නිසා මුල් දවස් 3 ලේසියෙන් ගෙවිලා යනවා. මැතේව්ගේ අදහසට නයෝමි කැමති නැහැ. ඇයට ඕනේ ජනේලය කඩලා එළියට යන්න. ඒත් මැතේව් කිසිම අවදානමක් ගන්න අකමැති නිසා ඇයත් වාහනේ ඇතුලේම ඉන්නවා. මේ ගැන ඔවුන් දෙදෙනා අතර කිහිප වතාවක්ම රණ්ඩු වෙනවා. දැන් මැතේව් කෑම කන්නේ අරිමාඩුවෙන්. මොකද ඔහුගේ බිරිඳ ගැබිනි නිසා ඇයට වැඩි පෝෂණයක් අවශ්‍ය බව ඔහු දන්නවා. මැතේව් ඉස්සරහා සීට් එකේ නිදි. නයෝමි මොකක්ද ලියන ගමන් වතුර ටිකක් බීලා බෝතලේ මූඩියේ අරියට වහන්නේ නැතුව ඉස්සරහින් තියනවා. මැතේව්ගේ අත වැදිලා බෝතලේ වැටෙනවා. වතුර ගොඩක් වැක්කිරෙනවා. ඔහුන්ට වතුර අරිම වටින නිසා මැතේව්ට තරහා යනවා. ඔහු නයෝමිට කෑ ගහන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් ඔහු සමාව ඉල්ලනවා. ඇය ඔහුගේ බිරිඳ. ඔහු ඇයට ආදරෙයි. මේ මොහොතේ ඇයට අවශ්‍ය සැලකිල්ල බව ඔහු දන්නවා. මේ විදියට නිශ්ශබ්දව ටික වේලාවක් ඉන්නකොට ඔහුන්ට වාහනේ වාහලේ උඩින් කාගේදෝ අඩි සද්දයක් ඇහෙනවා. ඒ නිසා ඔවුන්ගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඔවුන් අයියෙන් කෑ ගහනවා. ඔවුන්ගේ කෑ ගැසීම නිසා අඩි සද්දේ ඔවුන්ගෙන් ඈතට යන්න පටන් ගන්නවා. මේ නිසා ඔවුන්ට තේරෙනවා ඒ මිනිසෙක් නෙවෙයි සතෙක් කියලා. සතා ඔවුන්ගේ සද්දයට බය වෙලා දුවලා ගිහින් ඔවුන්ගේ හිතේ ඇති වුණ බලාපොරොත්තුව බිඳිලා යනවා. මැතේව් ඉටිපන්දම පත්තු කරලා පැති වීදුරු රැතින හිම හුණු කරන්න පටන් ගන්නවා. ඒකෙන් වතුර එකතු කරගන්න පුළුවන්. ඔහු හිතුවා ඔවුන්ගේ කෑම ඉවර වුණාම හිම කන්න පුළුවන් කියලා. ඔහු වීදුරුවේ පැත්තේ තිබුණ හිම හුණු කරනකොට වීදුරුව පොඩ්ඩක් ඇරෙනවා. ඒක දැකලා ඔහුට හරිම සතුටුයි. මේ අතරේ නයෝමි පිටිපස්සේ ඉඳන් ෆෝන් එක තියාගෙන ඉන්නකොට එකපාරටම ෆෝන් එක වැටෙනවා. බැටරිය ගැලවෙනවා. ඇය ඉක්මනින් ෆෝන් එක අරන් බැටරිය අයි කරලා ෆෝන් එක ඔන් කරනවා. ෆෝන් එක ඔන් වෙනවා. ඒ වගේම සිග්නල් ඇවිත්. ඒ කියන්නේ ඇයට ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඇය තමන්ගේ පියාට කතා කරලා කියනවා අපි කොහේ හරි හිමවල ඉර වෙලා ඉන්නේ. මම මේ තැන ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. එතකොටම ෆෝන් එකේ බැටරිය බහින නිසා ෆෝන් එක ඕෆ් වෙනවා. මැතේව්ට මේකට අවුල් යනවා. ඔහු කියනවා අපිට උදව් ඉල්ල ගන්න තිබ්බා කියලා. තවත් දවස් 2ක් ගත වෙනවා. නයෝමි මැතේව්ට කෑම ටිකක් කන්න කියනවා. ඒත් මැතේව් කෑම කන්නේ හරිම අඩුවෙන්. ඒ නයෝමිට වැඩිපුර කෑම හිතිරි වෙන්නයි. අපි වාහනේ වීදුරුව කඩලා එළියට යමු කියලා නයෝමි කියනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. එළියේ කුණාටුවක් ඇති වෙන්න පුළුවන්. එළියේ අධික සීතල ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයේදී ඔයාට ඇවිද ගන්න බැරි වෙයි කියලා මැතේව් කියනවා. නයෝමිට මැතේව්ට එකග වෙන්න වෙනවා. තවත් දවස් කීපයක් ගත වෙනවා. අද වෙනකොට ඔවුන් දවස් 11ක් මේ වාහනේ ඇතුලේ ගත කරලා. නයෝමිගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳිලා. ඇය මැතෙව්ට කියනවා ඇය ඇගේ අවසාන ලිපිය ලියන්න කැමතියි කියලා. ඒ ඇගේ මිනිසුන්ට අවසන් සමුදීම සඳහායි. මැතෙව්ට මේකට තරහ යනවා.
අපි එළියට යනවාමයි කියලා ඔහු කියනවා. ඒ වෙලාවෙම ඔහුන්ට වාහනයක ශබ්දයක් ඇහෙනවා. ඇත්තටම හිම අයින් කරන ට්‍රක් රථයක් ඇවිල්ලා. ඔවුන් දෙදෙනාම අයියෙන් කෑ ගහනවා. ඒත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ට්‍රක් රථයේ රියදුරාට ඔවුන්ගේ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඔහු ඉක්මනින් එතනින් පිට වෙලා යනවා. මේකෙන් මැතිවගේ හිතේ තිබුණු ධෛර්යය සම්පූර්ණයෙන්ම බිඳලා යනවා. ඔහුගේ ඇස් වලට කඳුල එනවා. ඒත් නයෝමි ඔහුව සනසනවා. තවත් දවස් කීපයක් ගත වෙනවා. අද වෙනකොට ඔවුන් දවස් 15ක් මේ වාහනේ ඇතුලේ ඉඳලා ඔවුන්ගේ කෑම ඉවරයි. බොන්න වතුර නැහැ. මැතෙව් පොඩ්ඩක් අරගත්ත වීදුරුවෙන් ඉම හුණු කරලා වතුර ආදනවා. රෑට නයෝමිගේ තත්ත්වය දරුණු වෙනවා. ඇගේ බඩේ වේදනාව පටන් අරන් පාලනය නැති වෙනවා. ඇය කාර් එකේ ෂීට් බෙල්ට් එක ගලවලා වීදුරුව කඩන්න හදනවා. ඒත් මැතෙව්ට ඇහැරෙනවා. ඔහු ඇයට කියනවා සංසුන් වෙන්න කියලා. ඇත්තටම දැන් ඇයට දරුවා ප්‍රසූත කරන්න වෙලාව ඇවිල්ලා. හැබැයි ඔවුන් දෙදෙනාම ප්‍රසූතියක් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මැතෙව් නයෝමිගේ ධෛර්යය වැඩි කරනවා. ඔහු ඇයට කියනවා ඔයා ශක්තිමත්ව ඉන්න ඕනේ කියලා. ඔයා සංසුන් වෙන්න ඕනේ. මේ දරුවට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ නයෝමි ඇගේ සැමියාගේ උදව්වෙන් ඒ වාහනය ඇතුලේ ගැහැණු දරුවෙක් බිහි කරනවා. ඔවුන් මේ දරුවට නම තියන්නේ ඔලිවියා කියලා. මොකද ඔලිවියාට ජීවත් වීම ඇතුළත් වෙලා තියෙනවා. මැතෙව්ට ලොකු විශ්වාසයක් තියෙනවා ඔවුන් ඔක්කොමලා ජීවත් වෙයි කියලා. නයෝමි කාර් එකේ ඇඩ්‍රස් එකෙන් පැතිවීදුරුව කඩලා ඒක නිසා අධික සීතලක් වාහනය ඇතුළට එනවා. අද වෙනකොට ඔවුන් දවස් 20ක් මේ වාහනේ ඇතුලේ ඉඳලා ඔවුන්ගේ කෑම සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් ඔවුන් කන්නේ හිම. සීතල වැඩි වෙන නිසා මැතෙව් ඔහුගේ ජැකට් එක ගලවලා දිහිනියව වහනවා. ඒ ඇයට සීතල නොදැනෙන්න. ඒත් දැන් මැතෙව්ගේ ඇඟ රත් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඔහුට උණ ඇදිලා තියෙන්නේ. ඔහු ඒ උණත් එක්කම නිදා ගන්නවා. ඊළඟ උදේ නයෝමිට ඇහැරෙනකොට පේන්නේ මැතෙව් තවමත් නිදි කියලා. ඇය ඔහුව ඇහැරවන්න හැදුවත් ඔහු ඇහැරෙන්නේ නැහැ. මොකද මැතෙව් දැන් මිය ගිහින්. මැතෙව්ගේ මරණය නයෝමි සම්පූර්ණයෙන්ම කම්පාවට පත් වෙනවා. ඇය වේදනාවෙන් අඬනවා. ඇයට දැන් මොනවද කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඇයට ඇගේ දියණිය ඉන්නවා. ඇය ඒ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. ඒත් ජීවත් වෙන්න ඇයට කෑම අවශ්‍යයි. කෑම සම්පූර්ණයෙන්ම ඉවරයි. ඇය ඇගේ දිනපොත පවා කාලා. එදා රෑ මේගොල්ලන්ගේ කාර් එක පව් කරගෙන තවත් කාර් එකක් යනවා. හැබැයි නයෝමිට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. මේ වෙලාවේදී ඔලිවියා අඬන්න පටන් ගන්නවා. ඔලිවියාට බඩගිනි වෙලා ඉතින් එයා දරුවට කිරි දෙන්න ඇදුවත් නයෝමි හරියට කෑම ගත්තේ නැති නිසා එයාට කිරි දෙන්න බැරි වෙනවා. මේකෙන් නයෝමි ගොඩක් අවුල් වෙනවා. ඉතින් මෙයා බැරිම තැන එයාගේම වැදමහ කනවා. පස්සේ එයාට ඔලිවියාට කිරි දෙන්න පුළුවන් වෙනවා. අද වෙනකොට ඇය දවස් 24ක් මේ වාහනේ ඇතුලේ ඉඳලා ඇය ළඟ ඉන්නේ ඇගේ සැමියාගේ මලසිරුර. ඇය ඔහුගේ ඇඳුම ගලවලා ඒ ඇයට ටිකක් උණුසුම ලබා ගන්නයි. දැන් 24 වෙනි දවසේ ඇය වාහනේ ඇතුලේ අසරණ වෙලා ඉන්නකොට අපිට පිටත දර්ශනයක් පෙන්නනවා. ඉර පායලා. ඉර පායන නිසා හිම දිය වෙන්න පටන් අරන් නයෝමිගේ මූණට වතුර මිදක් වැටෙනවා. එළියේ හිම දිය වෙන්න පටන් අරන් කියලා ඇයට තේරෙනවා. ඇය වෙලාව නාස්ති කරන්නේ නැතුව ඉක්මනින්ම හිම අයින් කරලා ඇගේ දිනේව අරගෙන එතනින් එළියට යනවා. ඇය ඇයගේ සැමියාට අවසන් සමුදීම කරලා. ඒත් සමහර විට ඇගේ භයානක ගමන තවමත් අවසන් නැහැ. වාහනෙන් එළියට ආවට ටික වෙලාවකින් ආයෙත් කුණාටුව පටන් ගන්නවා. ඇයට විකල්ප දෙකක් තියෙනවා. එක්ක ඇය වාහනේ ඇතුළට ආයෙත් යන්න ඕනේ. නැත්තම් මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. වාහනේ ඇතුලේ මරණය මිසක් වෙන කිසිම දෙයක් නැති බව ඇය දන්නවා. ඒ නිසා ඇය දියණියව අරන් ඉස්සරහට ඇවිදින්න පටන් ගන්නවා. ඇයට ඇවිදින්න ශක්තිය නැති වුණත් ඇයට ඕනේ ඇගේ දියණියව බේර ගන්න. ඒ මවකගේ ශක්තියෙන් ඇය ඉස්සරහටම යනවා. ඒත් දවස පුරාම ඇවිදගෙන ගියත් ඇයට ඉම ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. කොයි පැත්තට යන්නද කියලා ඇයට කිසිම අදහසක් නැහැ. එතකොට ඇයට ආසේ ගුවන් යානයක් පේනවා. ගුවන් යානය යන දිශාවට ඇය ඇවිදගෙන යන්න පටන් ගන්නවා. ඒ පාර අමාරු වුණත් ඇය ගත්තේ නිවැරදි තීරණයක්. ඇත්තටම ඒක කෙටි මාර්ගයක්. ඇයට පේනවා ඇගේ ඉස්සර හෝටලයක් තියෙනවා. මේක දැක්කට පස්සේ නයෝමි ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ඇය හෝටලයට ළඟා වෙනවා. නයෝමි සහ ඇගේ දියණිය වන ඔලිවියාව රෝහලකට අරන් යනවා. එහිදී ඔවුන්ට විජලනය, අධික ශරීර උෂ්ණත්වයේ අඩුවීම සහ තවත් බොහෝ දුර්වලතා සඳහා ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිත බේරෙනවා. මේ සමගම මේ චිත්‍රපට කතාව අවසන් වෙනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මේ channel එක subscribe කරන්න. තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනින් නම්බ වෙමු. ජය වේවා.